Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් අද මම hair oil apply කරන දවස. ඉතින් hair oil එක apply කරන ගමන් මට හිතුණා ඔයාලත් එක්ක කොණ්ඩේ සම්බන්ධ විශේෂ දේවල් ටිකක් කතා කරන්න. ඉතින් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මම දැකලා තියෙනවා මොනවා කරත් කොණ්ඩේ දික් වෙන්නේ නැහැ කියන එක. අපි මොනවා ගෑවත් කොණ්ඩේ දික් වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ විදිහට මොන ට්‍රීට්මන්ට් එක කරත් කොච්චර සල්ලි දීලා ලොකු ගණන් දීලා ලොකු හොඳ ප්‍රොඩක්ට් අරගෙන පාවිච්චි කරත් කොණ්ඩේ දික් වෙන්නේ නැත්තම් ඒකට හේතු තියෙන්න ඕනේ ගොඩක්. ඉතින් අන්න ඒ හේතු තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් ඒකට පළවෙනිම හේතුව තමයි අපේ පිරිසිදුකම. පිරිසිදුකම කියලා කියන්නේ අපි නාන්නේ නැති එක. පළවෙනි කතාව ඒක තමයි. ඉතින් කොණ්ඩේ දික් වෙන්න නම් අනිවාර්යෙන් අපේ කොණ්ඩේ පිරිසිදුකම වැදගත්. නාන එක සාමාන්‍යයෙන් දවසක් ඇර දවසක්වත් අපි නාන්න ඕනේ. කොණ්ඩේ පිරිසිදු කරගන්න ඕනේ. අපේ කොණ්ඩේ තියෙන තෙල්, ස්වභාවික තෙල් හරි අපි ගාන දේවල් හරි හොඳට කොණ්ඩෙන් අයින් කරන්න ඕනේ. අඩුම තරමේ දවසක් ඇර දවසක්වත් නාන්න ඕනේ. ගොඩාක් ඔයිලි hair එකක් තියෙන කට්ටිය නම් සාමාන්‍යයෙන් සතියකට දවස් 4ක් විතරවත් නානවා නම් හොඳයි. ගොඩක් dry hair එකක් තියෙන කෙනෙක් නම් සතියට දවස් 2ක් විතරක් නෑවට කමක් නෑ. සාමාන්‍යයෙන් මම පුරුදු වෙලා ඉන්නේ හැමදාම නාන්න. ඒක මට හුරු වෙලා තියෙන විදිහ. සාමාන්‍ය එක දවසක් හරි නෑවේ නැත්තම් මගේ කොණ්ඩේ ටිකක් වැඩිපුර කෙස් ගස් 5ක් 6ක්වත් ගැලවිලා යනවා. ඒක මම පුරුදු වෙලා ඉන්න විදිහ. ඒක ඔයාලට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ළමයි ඔයාලා දවසක් ඇර දවසක්වත් නාන්න පුරුදු වෙන්න. එතකොට ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම කොණ්ඩේ සම්බන්ධ තියෙන ප්‍රශ්න නැති වෙලා යනවා. ඉතින් ඊළඟ හේතුව තමයි අපේ කොණ්ඩේ තියෙන හිස්සොරි. හිස්සොරි තියෙන කොණ්ඩේකට අපි මොන දේවල් කරත් වැඩක් නැහැ. මුලින්ම කරන්න ඕනේ හිස්සොරි හොඳ කරගෙන ඉන්න එක. ඉතින් හිස්සොරි හැදෙන්න ගොඩාක් හේතු තියෙනවා. ඒවා මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න බෑ. වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා. ඒක හින්දා හිස්සොරි තියෙන කොණ්ඩයක් නම් අනිවාර්යෙන් මොන ට්‍රීට්මන්ට් එක කරන්නත් කලින් ඒක හොඳ කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඊළඟ හේතුව තමයි අපි ඩයට් කරන එක. ඉතින් ළමයි සමහර වෙලාවට සමහර ඩයට් වලින් අපේ කොණ්ඩේට ඕනම කරන ප්‍රෝටීන්, අයර්න්, බයෝටින්, විටමින් D වගේ දේවල් ඒ වගේ දේවල් වල පෝෂණය කොණ්ඩේට අපේ ලැබෙන්නේ නැහැ ওই ඩයට් වලින්. අන්න ඒ හින්දා ඩයට් එකක් තෝරගන්නකොට හොඳට කොණ්ඩේට පෝෂණය ලැබෙන ඔයාලගේ ඇඟ මහත් වෙන්නේ නැති වෙන්න ඒ ගැළපෙන විදිය ඩයට් එකක් තෝරගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟ එක තමයි කොණ්ඩේ දික් වෙන්නේ නැහැ කොණ්ඩේ යනවා කියන එකට ගොඩාක්ම බලපාන හේතුවක් තමයි ස්ට්‍රෙස් එක. ඉතින් මේක ළමයි ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. සාමාන්‍යයෙන් පාඩම් කරනවා වැඩි දවස් වලට ඒ වගේම ප්‍රශ්න වලින් අපි ගොඩාක් හෙම්බත් වෙලා ඉන්න දවස් වලට වගේ කොණ්ඩේ වැඩියෙන් ගැලවිලා යන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් ඔයාලා අවධානය යොමු කරන්න. ඊළඟට ගොඩාක්ම අපේ කොණ්ඩේ දික් වෙන්න නැති එකට හේතුවක් තමයි අගිස් පැලීම. ඒ වගේම කොණ්ඩේ මැදින් කැඩිලා යන එක. ඒ වගේම අපි කොණ්ඩේ අගිස කපන්නේ නැතුවමත් කොණ්ඩේ දික් වෙන්නේ නැහැ. කොණ්ඩේ දික් වෙන්නේ නැහැ. ඒ වගේම අපේ අර දික් වෙන වේගය පවා අඩු වෙනවා. දික් වුණත් ඒක පේන්නේත් නැහැ. අන්න ඒව ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට අපිට හෝමෝන් ප්‍රශ්න තියෙනවා නම් ඒකත් අපේ කොණ්ඩේ දික් වෙන එකට ගොඩක් බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි අපි ගොඩාක් කාලයක් තිස්සේ ඉඳන් මොනවා හරි ලෙඩවල් වලට බෙහෙත් බොනවා නම් අන්නේ බෙහෙත් වල සැර හින්දාත් කොණ්ඩේ දික් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ ගොඩක් ගැලවිලා යන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගැනත් ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඊළඟට ලොකුම හේතුව තමයි අපි වතුර බොන්නේ නැති එක. සාමාන්‍යයෙන් අපේ ඇඟට වතුර අඩුවෙන් ලැබෙනකොට කොණ්ඩේට පෝෂණය යන එක අඩු වෙනවා. ඒක හින්දා අපි මොන දේ කරත් හොඳට වතුර බොන්න ඕනේ. අපි කොච්චර වතුර බිව්වත් ඇඟට කිසිම අගුණයක් වෙන්නේ නැහැනේ. ඒ හින්දා දවසට ලීටර් 3ක්වත් වතුර බොනවා නම් ගොඩක් ඔයාලට කොණ්ඩේ තියෙන ප්‍රශ්න නැති කරගන්න පුළුවන්. ඊළඟට ඕනවට වඩා අපි ෂැම්පු පාවිච්චි කරනවා නම් කොණ්ඩේට ඒකත් අපේ කොණ්ඩේ දික් වෙන්නේ නැති වෙන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන්. ෂැම්පු ඕනවට වඩා පාවිච්චි කරපුවාම අපේ කොණ්ඩේ තියෙන නැචරල් ඔයිල් එක යනවා. ඉතින් ඒක ගියහම අපේ කොණ්ඩේට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. හිස්සොරි ප්‍රශ්න ඒ වගේ දේවල් ඇති වෙනවා. ඊළඟට තව සමහර අයගේ ඉපදිච්ච දවසේ ඉඳන් කොණ්ඩේ වැවෙන වේගය අඩුයි. ගොඩාක් දුරට සෙන්ටිමීටර් භාගයක් වගේ තමයි එහෙම අයගේ වැවෙන්නේ. ඉතින් ඒවා ට්‍රීට්මන්ට් කරලා සාමාන්‍යයෙන් මාසෙට සෙන්ටිමීටර් 1ක් වගේ වැඩි කරගන්න ට්‍රීට්මන්ට් තියෙනවා. ඉතින් ඒවත් ගැන සැලකිලිමත් වෙන්න කියලා මම ඔයාලට කියනවා.
අපි ළමයි කොණ්ඩෙට නිතර හීට් එක අල්ලනවා නම්, කලර්ස් කරනවා නම්, ටයිට් පෝනිටේල් දානවා නම් වගේ දේවල් කරනවා නම් අපේ කොණ්ඩේ තවත් ටිකක් වැඩිපුර ගැලවිලා යනවා. ඉතින් ඒවට නැචරල් ට්‍රීට්මන්ට් වලින් අපේ කොණ්ඩේ ලස්සනට දික් කරගන්න පුළුවන්. හැබැයි ටිකක් කාලය යනවා. ඒ වගේම තමයි මේවා කරන්න ඕනේ ගොඩක් ඉවසීමෙන් විශ්වාසයෙන් තමයි මේ නැචරල් ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. ඒ වගේ ඉතින් රිසල්ට් එක ගොඩක් තියෙනවා. හැබැයි කාලයක් යනවා. ඉතින් මේ දේවල් ටික මට හෙයා ඔයිල් ගාන ගමන් ඔයාලට කියන්න ඕනේ වුණා. මොන දෙයක් කරත් කොණ්ඩේ දික් වෙන්නේ නැහැ කියන අය මෙන්න මේ දේවල් ගැන චුට්ටක් අවධානය යොමු කරලා බලන්න. ඉතින් ඔයාලා මොන දේ කරත් කොණ්ඩේ දික් වෙන්නේ නැහැ, කොණ්ඩේ යනවා කියලා කියන්න කලින් ඔයාලට එහෙම වෙන්න හේතුව ඇයි කොණ්ඩේ දික් වෙන්නේ නැත්තේ කියලා ඒකට හේතුව ඉස්සෙල්ලා හොයාගන්න. ඒ හේතුව හොයාගෙන ඒ හේතුවට අදාළ විදිහට කොණ්ඩේට ට්‍රීට්මන්ට් කරන්න පටන් ගන්න. ඉතින් ඔන්න ඔය ටික මට ඔයාලට කියන්න ඕනේ වුණා. ඔයාලට ළමයි කොණ්ඩේ සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම දන්න විදිහට ඔයාලට ඒවට විසඳුම් කියලා දෙන්නම්. එහෙනම් අදට මගේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. හැමෝම පරිස්සමට ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.